අනේ බබා. මැගසින්ස් එකක් තියලා තිබ්බා. ගත්තාම ඔක්කොම තියෙන්නේ මේවා. ඇඩල්ට් වොෂින් මැෂින් එක ගාව ඒ වගේ බලන්න. නෑ මම බලන්නේ ජපනීස් මසාජ්. උසාරියනද බලන්නේ. මාදවාට හොල්ලන්න ඔයාට හොල්ලලා පුරුදුයිනේ. හිමීට හොල්ලන්න ඕනේ හැබැයි ඈ. මේකක් ඉතින් ඔහොම පැත්ත මාරු කරගන්න එපා රබර් ಜಾති. මාදේ නැදිනට වඩා ලස්සනට ඇඳගෙන ඉන්න මොකද බ්ලොග් එකක් යනවා. නෑ අපේ ගෲප් එකක් තිබ්බා. ඒ වීරසේ එක මෙට්ටේ කොල්ලෝ. නදුනි මූ මෙහෙම වැඩක් කරනවද මේ? නෑ එයා කරනවා. වාගේ නෝමල් ගොන් එක දෙන්න. කොස් ඇතුළට දාලා ගද්දියන ෆීලිං එක තියෙන්නේ. අරයා වත ගන්නවා කියලා හිතාගෙන කණු වත ගන්න යන්නේ. ආයුබෝවන් වාසනාවන් අපි සූදානම් වෙන්නේ කාලයකට පස්සේ ෂූට් එකක් කරන්න මේ සිස්ටෙක් ඉනිමන් ඕ අනේකට කකුල තියමන් පළවෙනි ෂොට් එක පටන් ගන්න මචං උඹේ කකුල් දෙකෙන් අර ඔන්න ඔහොම පටන් ගන්න ඈ බාල උඩ මෙහෙම සුද්ධ කරනවා මේකේ පීලා අර යකි මම එලිලා දින්නේ නෑ නේ මම එලිලා නෑ හැම වැඩේදීම ඔයාගේ සාමාන්‍ය කන්ටෙන්ට් වල තියෙන ඕවර් එක තිබ්බනම් හරියටම හරි එහෙනම් මේ ඔල්රෙඩි වැඩ කරලා මේ ඒ ෂොට් එකේ මට්ටම ඉවට දාන්න ඕනේ වට්ටම නෑ ඔයා නෑ ඔහොමටත් තරම දැන් අර උඩ ඉඳන් දැම්මම තියෙන පොඩි ඒක දෙන්න ඉර වගේ නෙවෙයි නිකන් ඩොග් ගාලා බිමට අපි දාන්නේ ඇදලා අරගෙන මාදවාට හොල්ලන්න ඔයාට හොල්ලලා පුරුදුයිනේ හිමීට හොල්ලන්න ඕනේ හැබැයි ඈ ඉනිමගේ ඒ වැටෙනවා වගේ හිතනොත් මෙට්ටට වයින්න ඒත් කකුලක් කඩනවා ඉතින් මේ මෙට්ට පොඩ්ඩක් මැදහි අම්මෝ මේකක් ඉතින් ඔහොම පැත්ත මාරු කරගන්න එපා රබර් ಜಾති කට්ටියට මම කෝල් කරලා අලුත් ඇඳුම් ඇඳගෙන එන්න මෙහෙම වැඩක් යන්නේ මෙහෙමයි ලස්සන බ්ලොග් එකක් යනවා මාදේ නැදිනට වඩා ලස්සනට ඇඳගෙන ඉන්න මොකද බ්ලොග් එකක් යනවා ජය වැටෙන්න යනවා නම් පර්පස්ලිම මේ පැත්තට පනින්න ඕනේ බුදු දිගන්නේ කියන අරන් ආවේ නෑ මේ දැන් අර හොයාගෙන තියෙන්නේ ඒ ඊරසේ මෙට්ට දානවා ඒක වෙන කතාවක් වෙනවා පස්සේ කියන්නම් ඈ නෑ අපේ ගෲප් එකක් තිබ්බා ඒ ඊරසේ එක මෙට්ටේ කොල්ලෝ කිව්වේ නම් අයාමාට ටේක් එක අරන් දෙන්න වැඩේ හදලා දෙනවා ඔයා කොට 6:35 වුණා ඒක වැඩි අම්මු ඒකත් බලලා පුළුවන් නම් නිකන් හිතාමතා බැටරි charge කරලා මේ දාඩි දාන්න ඕ ගිඩි එකක් නදුනි මූ මෙහෙම වැඩක් කරනවද මේ නෑ එයා කරනවා ගෙදර. නෑ ගෙවත්ත සුද්ධ කරනවා මම දැකලා තියෙනවා දැකලා ඉවරයි නැගලා ඔයා වැඩේ ඉන්නේ ඒ කියන්නේ ඔයා ටිකක් බය ඉන්නේ මොකද දැන් ඉනිමගේ සේෆ් නෑනේ නෑ ඔයා මචං ඕල්රෙඩි ඒක අස් කරන ගමන් ඉන්නේ අන්න රයිට් අන්නේ ඒක ටික තියෙන්න ඕනේ අන්න ඒ කියන්නේ මචං අර නිශ්ශබ්දව නැතුව අර සද්ද බද්ද ටික ඉදල වදිනේ වයි ඔයා මෙහෙම බරබර පරිස්සමට කරන්න ඕනේ නෑ අන්සේෆ් ගතිය තිබ්බනම් හරි ඒක කවන්න දැන් එල්ලිලා ඉන්න ෆීලිං එක තිබ්බනම් හරියටම හරි ඇක්ෂන් ඇක්චුවලි කම්ෆර්ටබල් කියනවා මෙන්න මේ හරි කුණු ටිකක් වැටලා තිබ්බත් කවන්න. බිකෝ මෙන්න මේ ෆ්‍රේම් එක ක්ලියර් වෙන්න ඕනේ. අර අන්න එහෙම පොඩි එන්නම ගොන් එකක් දෙන්න නිකන්. වාගේ නෝමල් ගොන් එක දෙන්න. මාද ඔයාගේ ඇක්ෂන් එක තව පොඩ්ඩක් ක්වික් කරගන්න හරියන්නේ. අර යදිහා වල්ල අර ආපහු මෙහෙට හැරෙද්දී මේ පැත්තේ ගොන් එක. පොඩි අර කොස්ස දාලා කොස්ස ඇතුළට දාලා ගද්දියන ෆීලිං එක තියෙන්නේ. කොස්ස ඇක්ෂන්. එහෙම බැලුවා. තවර ක්ලැප් එක අර බැලුවා බබා ආන්නරයි රියල් ඇක්ෂන් බබා තව කණුව ගාවට යන්න මේ මත ගන්න ආන්නරයි අරයා මත ගන්නවා කියලා හිතාගෙන කණුව මත ගන්න යන්න එහෙම ඇක්ෂන් මෙයා වැටිලා ඉන්නවා මෙයා එන්ට වෙලා කුස් ගාලා නැගිටිනවා පස්ස බිම මෙයාගේ හැබැයි මෙයාගේ කකුල් මෙහෙ ගිහිල්ලා මෙහෙම ඇල්ලලා ඔහොම ඉන්නේ ආන්න රයිට් එකක් අතට එනවා ආන්න රයිට් ඔන්න ඔහොම වගේ තිබිලා මේවා තියෙන්නේ නගින්න තා චුට්ට මෙහාට මෙතනින් ඇවිල්ලා මෙයාව නැගිට්ටවා ඔව් බබා ඉතින් ඔයාට පොඩ්ඩක් තව මෙහෙට ගන්න බැයිද අරයාගේ මූණ කැපෙන විදිහ මොකද දෙන්නම අරක අස්සෙන් ගන්න බැරි වේවා. එයාගේ ෂොට් එක මගේ ඇද්දි වා එන්ට උනා නම් හරි. මෙන්න මේ හරිය විතර. ඇක්ෂන්. තව පොඩ්ඩක් ඉක්මන් කරලා කියන්නේ. අර කකුල ඊසි ගන්න පුළුවන් විදිහට තියාගන්න. මේ ඔයා ඕනනම් මාළු මේ අර මේවා තියෙන ඉතින් අර ඒ ගොන් එක දෙන්න. ඇක්ෂන්. මේවා තියෙන්නේ නගින්න. එල්ලෙන්න නෙවෙයි.
මුවර එහෙමරන් ටුක් ගාලා දානවා කියන්නේ උඹට ආතල් එකට කියන්නේ උඹට මේක අර කම්ෆර්ටබල් නින්ද ඒ කියන්නේ මට ඕනේ මෙයාගේ අර ඔව් ඒ කියන්නේ උඹට චිල් වෙලා අල්ලන්න ඕනෙත් නෑ නෑ ඔව් මට අල්ලන්න ඕනෙත් නෑ ඕම දානවා හැම රබර් එකම ලේසියෙන් දාන්න බෑ නේද දැන් තේරෙනවද අනික රියුස් කරන්න බෑ හැම ගොඩක් රබර් එහෙම තමයි බල මචං මේව ආයි දෙනවද නදින hina වෙනවා නදින මොකටද hina වෙන්නේ ඒවත් මචං මේ සේෆ්ටි ටිප්ස් වල ඒවා ආරක්ෂිත විවත් කරන්න ඕනේ බා එහෙම තැඟල විශ් කරන්න හොඳ නෑ හොඳ නෑ අර දාඩි අරව මේවා තියෙනවනේ ඉතුරු වෙලා රබර් එක විශ් කරන්න ඔබ ටග්ගල තෙත්තෙන ready action මේවා තියෙන්නේ නගින්න එල්ලෙන්න නෙවෙයි. නගින්න තියෙන තැන්වල එල්ලෙන්න එපා. ස්විස්ටෙක් මල්ටිපර්පස් ඉනිමක. ඕන තැනක බය නැතුව නගින්න කැමති පාටකින් ගෙදරට ඉනිමකක්. මේ කමර්ෂල් එක ගියත් එකයි නැදත් එක මේ බ්ලොග් එක තමයි මට. බ්ලොග් එක අනිවාර්යයෙන්. මේ ඔයාගේ ගේම මේ හෙන්න ළඟකාර එකක් ඕනේ. අල්ලන්න බා. ඇක්ෂන්. අතු පාට. කොළ පාට. ඇක්ෂන්. අනේ බබා ඔයාලට අරගෙන හදන හැමෝගේ පාට මොකක්ද කියලාද බැලුවේ? රතු පාට. කොළ පාට. නෑ තැබිලි පාට. ෂා මේ නිල් පාට. අනේ බබා ඔයා මට අරන් දෙන්න හදන ඇඳුමේ පාට මොකක්ද කියලාද බැලුවේ? තව පොඩ්ඩක් hina වෙන්න ඕනේ. හැම අත් දෙක මෙහෙ තිබ්බේ චුට්ටක් එහෙම තියාගමු. ඇක්ෂන්. අරකට මේ වැඩේ ගෙදර හැම්බර්ගර් කරගෙන ඉන්නකක් ගන්නේ නේ. නෑ තව පොඩ්ඩක් මූඩ් එක අවුලේ ඔයා අර ගිහින් තමයි එන්නේ. ඒ කියන්නේ ඔයා අවුල් යන්න. ඒ පාට පාටින් තියනවා කියද්දි මූඩ් එක හොඳ වුණා නම් හරි. අරකට මේ වැඩේ හැම්බර්ගර් කරගෙන ඉන්නකක් කියන්නේ. මේ පාට පාටින් තියනවා. අයියෝ අර වැඩට මේ වැඩට ගෙදර හැම වැඩටම ගැලපෙන ඉන්නකක් බැලුවේ. මේ පාට පාටින් තියනවා. ලොන්ඩ්‍රි කරියා. විඩියෝ දාන්න. අර මචං විනාඩි 45 50ක් ඉන්න එපා. මැගසින් සගයක් තියලා තිබ්බා. ගත්තාම ඔක්කොම තියෙන්නේ මේවා. ඇඩල්ට්. ඇඩල්ට් විඩියෝ දානවා. බලන්න ඒකට කරිය වගේ දානවා. විඩියෝ දානවා. ගිහිල්ලා ලෝකෝ වොෂින් මැෂින් එක ගාව ඒ වගේ බලන්න. නෑ මම බලන්නේ ජපනීස් මසාජ්. නෑ ඩිලා එහෙම කරන්න දෙමුනේ. ඔව්. අර FB වල අපි බලන්නේ ඒවනේ එන්නේ නිතරම. ඒකේ අතන එතන පොතට ආවා. රයිට් අපිට ගන්න පුළුවන් ගමු. අම්මු ඒ කලබලේ. හා ගමු. රයිට් රෙඩි. මේ උඹ ෆෝන් එක හරහටම තියාගෙන. ඉන්න ගමන් මචං අර අදියත් බල නෑ ඔයා ආතල් එකේ මෙයා දිහා බලවල ආතල් එකේ පිහිදෙනවා. ලේසි නේද? මෙන්න මේව කරා. නෑ ඔයා ෆ්‍රෙන්ඩ්ෂිප් එක. ඒ කියන්නේ thank you මූඩ් එකේ ඇක්ෂන්. yes. තව ඉක්මනට ඒ ටික ඔක්කොම දෙන්න. ඒ කියන්නේ ඊටාම දශම ගානක් ඇතුළේ. තප්පර 4 ඒ කියන්නේ ඔයා මැච් එකට මේව කරා ඔයාට මතක් වුණා අරයා දිහා බැලුවා ඔයා hina වෙලා රියැක්ෂන් එක දුන්නා ඒ ටික ඔක්කොම උනා නම් හරි. ඇක්ෂන්. රතු පාට. කොළ පාට. නෑ තැබිලි පාට. ෂා මේ නිල් පාට. අනේ බබා ඔයා මට අරන් දෙන්න හදන ඇඳුමේ පාට මොකක්ද කියලාද බැලුවේ? අයියෝ අර වැඩට මේ වැඩට ගෙදර හැම වැඩටම ගැලපෙන ඉන්නකක් බැලුවේ. මේ පාට පාටින් තියෙනවා. ස්විස්ටෙක් මල්ටිපර්පස් ඉනිමක. දැන් කැමති පාටකින් තෝරගන්න. ඔබ කැමති පාටින් ගෙදරට ඉනිමකක්. තව එකක් නැගලා සුපි. ඔව් නිල් පාටේට මෙතන ගත්තේ. අපි ඔක මේ උසාරියනද බලන්නේ හරි උසාරියද බලන්න තමයි ඕක ගත්තේ රතු පාට එක අපි දාලා. ඒකනේ කියන්නේ. thank you. අපි ඉදුරටි කියන කම්මැලි ඉදුරම. මේ vlog එකේ shoot එකේ දේවල් නෑ. ඒක තමයි ඔක්කොම තියෙන්නේ. MTV ලඩර. මේ අපි රතු පාට එක ගේන්නත් එපා කිව්වනේ. ওই ප්‍රශ්නේ නිසා. දැන් හැමෝම දන්නවා මේක කරේ යා කියලා. නෑ නෑ ඒ කියන්නේ මේකට අල්ගොරිතම් එඩිටර් කෙනෙක්ට බාර දෙනවනේ. ඌ එහෙම ලේසි කියලා එඩිට් කරලා දෙන්නේ නෑ අපිට. ඒක නෑ.
එකයි අවුට් එක ගහලා කැලි ටික අමුතලා අමුතලා එහෙමත් නෑ. මේක කොහොමද මං කියන්නේ අපේ එඩිට් එකනේ? දේශන් කියවන් අපේ එඩිට් එක. නෑ ඌ මේක දාලා වොෂ්රූම් ගිහිල්ලා ඒ ඔක්කොම කරගෙන දාලා එකක් ලේලා ඇත්තට ඒක කට් කරා. හරියට හරි. නැද්ද දේශන්? ඔව් ඒක තමයි. ඔව් තමයි එඩිට්. මගේ ටිකින් මොළ කැලමිලා තියෙන්නේ. බයයිද? නෑ. බය වෙන්න දෙයක් නෑ. නෑ. මොකටද බය වෙන්නේ? මොකටද බය වෙන්නේ පොඩ්ඩක් වෙවුනොත්. කී පාත් කරන්න. ගිය අතල ඇවිදින්න පාත්. හොඳයි ඒඩි වැඩෙත් කරනවා. හරිම. අත කරන්න එපා ගන්නවා. ඔයා සුස් ගාලා යන්න. බුරුස් ගාලා ගෑවා. ඇක්ෂන්. මෙයාගේ උඹ ගගා ඉන්නවා. එතකොට මෙයා රෙදිලි කරන් බලාගෙන අරකම තමයි. අරකම බලාගෙන ලස්සනට නමලා දාගන්න. නෑනේ බං. කොහොම ගන්නේ කිව්ව රෙදි ඔන්න මෙහෙමනේ දාගන්නේ. පස්සේනේ බං අයින් කරන්නේ ඕවා. මේවා ආවා. බැලුවා. පොඩි හිනාවක් දැම්මා ගියා. යාද්දිම දරවඩෝ. ඒක කරනවා හිනායලා බලනවා. ඔව්. ටුටුම් කියනකොට අර සුපරක් නේ. විචිකෝ. හරිද? නංගි මෙහෙම ඇවිල්ලා පසියගේ කැමරාව මේ හරියට ඇද්දවා ඔයා මෙහෙම යන්න ඕනේ. ඇක්ෂන්. ඇක්ෂන්. පුස්පමෙන් දැන් යද්දි මේක නිකන් ගෙපලක් තපලා නේද? මාමාරෙන් දිනුන කරා තුනයි දෙකකට අතරම හිටා. නෑ මචං අර මෙහෙම එකක් එන්න ඕනේ කියන්නේ මෙහෙම අර කියන්නේ ආන්න මේසෙත් චුට්ටක් හලන්න මේසෙ උඩින් ලිමිට දැක්කම ඔව් නැත්නම් පොඩ්ඩක් දාන්න මේ නංගි ගියා නෑ මේ ඔහොම නෙමෙයි ඔව් විසිය ඇක්ෂන් ඇක්ෂන් බබා ඇක්ෂන් අයියෝ ගාන්න තියෙනවා නාන්න එපානේ අනේ මන්දා එහෙනම් යාළුවනේ ඔන්න වැඩේ ඉවරයි අපේ මාධවයන් සහ නදුනියන් සමග තමයි වැඩේ කරේ. එයාලා ඇත්තටම මාර ඇප්‍රීෂিয়েටඩ් කරා හේතුව දෙකට ඉවර කරපු එක. වැඩේ ඉවර වුණා. එහෙනම් බොහොම ස්තුතියි. ටටා බයි. thank you very much. අන්න එහෙම තමයි. සිස්ටෙක් ලැඩර් කොමර්ෂල් එක අපි ඉවර කරේ. ඉතින් හරිම සතුටින් අපි වැඩේ ඉවර කරා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ කොමර්ෂල් ඩිජිටල් කොමර්ෂල් ඔබටත් කරගන්න අවශ්‍ය නම් අදම කතා කරන්න ඒ වීරසේ ස්ටුඩියෝ 0.71 0.1 WhatsApp අංකයට අමතන්න. ඊට පස්සේ ඉතුරු ටික අපි කතා කරගමු හිමින්. ඕකේ බුදු සරණයි.